නැවතත් අපේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ පෝල් ටොමස් ඇන්ඩර්සන්ගේ මෙතෙක් බිහි වූ සුපිරිතම ක්‍රියාදාමයෙන් පිළි චිත්‍රපටයක් වන One Battle After Another ගැනයි. මේක පෝල් ටොමස් ඇන්ඩර්සන්ගේ චිත්‍රපටවලට ආවෙනික වුණ මෙලෝ රහක් නැති නාට්‍යයක් නම් නෙමෙයි. මේක සිනමා තිරයේ පුපුරා යන තරම් විශාල, අතිශයින් වේගවත් සහ ගැඹුරු දේශපාලනික මෙන්ම ත්‍රාසජනක නිර්මාණයක්. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ විශ්‍රාමිකයෙක් මෙන්ම අමුතු රැඩිකල් මතධාරියෙක් ලෙස අතිවිශිෂ්ට රංගනයක නිරත වන අතර ඔහු රහසිගතව ජීවත් වෙමින් සිටින්නේ තම දියණිය වන වීලා ආරක්ෂා කරගන්නටයි. වරක් ගෙටෝ පැට් ලෙස හැඳින්වූ ඔහු ෆ්‍රෙන්ච් 75 නම් විප්ලවවාදී ක්‍රියාකාරී කණ්ඩායමක සමාජිකයෙක්ද වුණා. නමුත් ඔහුගේ අතීතය ෂෝන් පෙන් විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර පල්ලිගැනීමේ චේතනාවෙන් යුත් කර්නල් ලොක්ජෝ භයානක ලෙස ආයමත් මතුවෙනවා. ලොක්ජෝ සහ වීලාගේ මව අතර දුක්බර අතීතයක් තිබෙනවා. ලොක්ජෝ ඔවුන්ව සොයාගන්නා මොහොතේ පටන් මේ චිත්‍රපටිය නවකතාවක් බවට පත්වෙනවා. ඒක අසීමිත වේගයකින් ඇමරිකාව පුරා පැතිරිලා යන අතර බොබ්ට තම දියණිය බේරා ගැනීමට ඔහුගේ පැරණි සටන් හැකියාවන් වලට නැවත පණ දෙන්නටද සිදුවෙනවා. මේ චිත්‍රපටිය අතිශයින් ආකර්ශනීය වන්නේ එහි ඇති අද්විතීය සමබරතාවය නිසයි. ඒක ඔබ මෙතෙක් දුටු හොඳම ලුහුබෙඳීම් සහ ක්‍රියාදාම ජවනිකා ඇතුළත් ත්‍රාසයෙන් පිරුණු සුපිරි අත්දැකීමක් වන අතර වර්තමානයේ පවතින ඇමරිකානුවන්ගේ මානසික ගැටලු සහ කෙලවරක් නැති සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ ගැඹුරු විචාරයක්ද ඉදිරිපත් කරනවා. ඇන්ඩර්සන් මෙම පියා සහ දියණිය පලා යාමේ කතාව යොදාගන්නේ අන්තර්පරම්පරා ගැටුම, අතීතයේ ආසාර්ථකත්වය සහ බලය අල්ලාගෙන සිටින ෆැසිස්ට්වාදී බලවේගවල බලපෑම වැඩි තේමා ගවේෂණය කිරීමටයි. ඩිකැප්‍රියෝගේ රංගනය වීරයෙකු වීමට බල කරන වෙහෙසටපත් පියෙකු පිළිබිඹ කරයි. නමුත් චිත්‍රපටයේ සැබෑ ශක්තිය ලෙස පෙන්වන්නේ නවකනිල්ලි චේස් ඉන්ෆිනිටි වීලා ලෙස කරනු ලබන රංගනයයි. නව යවුන් වියේදෑරියක් කැරලිකාරියෙකු බවට බලහත්කාරයෙන් පරිවර්තනය වන ආකාරය ඇය එහි නිරූපණය කරයි. එය විහිළු සහගත මෙන්ම කෝපය ගැන දෙන්නත්. ඒ වගේම තමයි පුදුම හිතන තරම් ඒක සංවේදී. චිත්‍රපටයේ ස්වීපිං විස්ටා විෂන් සිනමා කාරණය නිසා එයට හිච්කොක්ගේ චිත්‍රපටවලට සමාන ගුණාකම්යක් ලබා දෙන අතර එය මෙම අලුත් නිර්මාණයට හොඳින්ම ගැලපෙනවා. පැය 3කට ආසන්න කාලයක් දිවදියත් චිත්‍රපටිය බලද්දි කාලය යනවා නම් දැනෙනවත් නැහැ. ඒක ජොනි ග්‍රීන්වුඩ්ගේ අපූරු මෙට්‍රොනොමික් සංගීතයෙන් මනාව පාලනය කරලා තියෙනවා. One Battle After Another යනු ක්‍රියාදාම බ්ලොක්බස්ටරයක් ලෙසත් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අත්‍යවශ්‍ය විචාරයක් ලෙසත් දෙආකාරයක්ම සාර්ථක වන විශිෂ්ට ගණයේ කාලීන සහ අමතක නොවන සුපිරිම චිත්‍රපටයක්. ඒක මේ වසරේ හොඳම චිත්‍රපටය වෙනවා නම් නියතයි. ඔබ මේ චිත්‍රපටය බැලුවද? පහලින් කමෙන්ට් එකක් දාලා ඔබේ අදහස අපිට කියන්න. තවත් චිත්‍රපට විචාර සඳහා මේ වීඩියෝ එක ලයික් කරලා අපේ channel එක subscribe කරන්නද අමතක කරන්න එපා.